සොනල් වගේ සී ගැන පොඩ්ඩක් අපිට විස්තර පොඩ්ඩක් කිව්වනම් හොඳයි. මේ මොකද ලකුණු 90ට විකට් 5ක් ගිහලා තිබුණා මේ වෙලාවේදී තමන් බැට් කරන එනකොට. අනිත් එක තනතුර ගැනයි ඔයාට ලැබිච්ච සහයෝගය ඩික් වෙලත් එක බැට් කරනකොට. මුලින්ම කියන්න ඕනේ ඩික් අයියයි මමයි හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. මම දැන් රන්ස් 100 ගහනක. ඉතින් අපි දෙන්න කතා වුණේ පොසිටිව් ගහන්න පුළුවන් බෝලේ ගහන්න බවුන්ඩරි එකක් ගහන්න. මම හිතන්නේ විකට් 5ක් වැටුණ වෙලේ අපි දෙන්න කතා වුණේ පොසිටිව් ගහන්න තමයි ගොඩක් වෙලා. සොනල් සුභවතන ශතකය ලබා ගත්තට මංගල ශතකය. ඒකත් එක්ක දෙන්නම ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා හිටියේ ඔයයි දික්වැල්ලයි. ඉන්දියා කණ්ඩායමේ ඔෆ් ස්පිනර් කෙනෙක් හිටියේ නැහැ. 3 left arm spinners ලා හිටියේ. එතකොට ඒක ඇඩ්වාන්ටේජ් එකක් වුණාද ඔයාලට ඒ වගේ ලොකු පාර්ට්නර්ෂිප් එකකට යන්න අර වගේ කඩළු 5ක් විතර වැටුණාන් පස්සේ? ඒක එක පැත්තකින් ඇඩ්වාන්ටේජ් එකක්. හැබැයි අපිට ලේසියෙන් ගහන්න දුන්නේ නැහැ. කොහොමුණත් ඒගොල්ලන්ගේ පන්දු යවන්න ඕනේ. ඉතින් පොඩි පොයින්ට් එකක් තියෙනවා. හැබැයි ලේසියෙන් ගහන්න දුන්නේ නැහැ. සොනල් අපි දැක්ක ගොඩක් දඟ කැවෙන චුට්ටක් දඟ කැවෙන තනතිරුවක් මේක. අනිත් එක ඉන්දියාවේ දඟ පන්දු යවන්න ගොඩක් දක්ෂයි. කොයි වගේ දේවල් පාවිච්චි කළාද, කොයි වගේ බැටිං ප්ලෑන් එක පාවිච්චි කළාද ඔයා මේ ශතකට ගියේ? මම හිතන්නේ ගාල්ලේ අපි සෙල්ලම් කරද්දී ඉතින් කොහොමත් අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දඟ කැවෙනවා කියන එක. ඉතින් ඒකට අවශ්‍ය ස්වීප් ෂොට් බෑක් ෆුට් එකේ සෙල්ලම් කරනවා. ඉතින් වැදගත් වෙනවා ගාල්ලේ සෙල්ලම් කරද්දී. ඉන්දියා කණ්ඩායමේ මානව සුතාර් ගොඩක් පන්දුව දඟ කැව්වා. ඒ වගේම දාලා තිබ්බ ෆීල්ඩින් ප්ලෑන් එක ටිකක් ඇටැකින් ෆීල්ඩින් ප්ලෑන් එකක් වගේ අපිට පේනෙන්න තිබුණේ. මේ අපේ ෆීල්ඩින් ප්ලෑන් එකත් ඒගොල්ලන්ගේ ෆීල්ඩින් ප්ලෑන් එකත් සංසන්දනය කරද්දී මොන වගේ දෙයක්ද ඔයා දකින්නේ? කඩුළු වැටිලා තියෙන වෙලාවකයි කඩුළු යන්නේ නැති තියෙන තත්ත්වයකයි ඉතින් වෙනස් ෆීල්ඩින් පොසිෂන්ස්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා සිටුේෂන් එක. ඉතින් ඒක ලොකුවට කම්පෙයාර් කරන්න බෑ අපේ පන්දියන්නන්ගේ ඒගොල්ලන්ගේ. සොනල් සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ගේ ඩ්‍රීම් එකක් තමයි රට නියෝජනය කරන එක ඊළඟ ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට. කොච්චර හાર્ඩ් වර්ක් කරාද මේ මංගල ශතකයේ වෙනුවෙන් තරඟාවලියට කලින්? මොකද්ද ඔයා විශේෂයෙන්ම පුහුණුනේ? විශේෂයෙන්ම ඉන්දියාව දඟපන්දිවන්නන් වැඩි වශයෙන් ඉන්නවා. ඒ අයට පන්දුවට පාර දෙන්නට වැඩි වශයෙන් පුහුණුවීමක් විශේෂ වුණාද? පොඩි ප්ලෑන්ස් තිබ්බා. ඉතින් ගොඩක් දුරට මං කරේ මගේ ස්ට්‍රෙන්ත් එක බැක් කරපු එක තමයි ගොඩක් වෙලාවට. ඉතින් මං සෙල්ලම් කරන ෂොට් මං ඒ විදිහටම සෙල්ලම් කරේ. Hi Sonal, this side. Sonal, firstly well played. And what was the difference when you and Dick Vella were having that partnership? It was not easy to face those 3 Indian spinners, but what difference did you feel in the middle over with the softer Kookaburra ball that allowed you to stitch that partnership and at least help Sri Lanka fight back in this game? I think me and Dikal we try to play our positive game, so what we can do, so we try to do that. So I think we handling them bowlers well. I think it was the main thing we did. සොනල් නිරෝෂන් දික්වල සෑහෙන කාලයකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිල්ලා ලකුණු 80ක් ගත්තාම මම ලොකු සෑහෙන කතා බහක් තිබුණා ඔහුගේ ඉන්ක්ලූෂන් එක ගැන. ඔහු ප්‍රෙෂර් එකද හිටියේ කොහොමද ඔහු ක්‍රීඩා කළ ආකාරය? මම හිතන්නේ එයාගේ නෝමල් ගේම් එක සෙල්ලම් කරා. ඉතින් කම්බැක් එක මේ වගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න කියන්නේ එයාගේ අපි දකින්න හොඳ ගුණාංගයක්. ඉතින් ප්‍රෙෂර් සිටුේෂන් එක ලකුණු 80ක් ගන්නවා කියන්නේ ටීම් එකෙන්. ඉතින් he played well. Sonal, that second session where you didn't lose a wicket and had that partnership going with Dick Vella, could you just throw some light on how the pitch was behaving then? There was still some turn on offer, but did it get slower, or was it the softer ball which allowed you to prosper and get that big partnership going? Just your thoughts on that second session. We all know at goal the second session little bit good to bat, so as we know but they did bowl really well, so but I think our plans were success, so that's why we got runs. Sonal, you and Niroshan played quite a lot of sweep shots against the Indian spinners. So what was that plan? You came with that plan, or you thought of playing those shots once you started playing the Indian spinners? How did you do that?
It was, I think, we both, me and Dikkel as well, we played some sweep shot good at. So I think so we backed our strength and skill. So we played sweep shots and some shots as well. Sonal, congratulations. Sonal, as regards Niroshan Dickwella, what are the emotions you were going through because he came back to the Test fold after a long time, 3.5 years? And what was the conversation like between you and Dickwella during your partnership? I think speaking about him, he played brilliant knock, to be honest. So after the long time, he gave the good comeback. So under pressure, so I think he did really well. Yeah. Sonal, first innings එකේ තාම පිටිපස්සේ ඉන්නේ ෆලෝවන් එක අවොයිඩ් කරත් මොකද්ද ටීම් එකේ ඒට ප්ලෑන් එක වෙන්නේ යම් කිසි ආකාරයක අයිඩියා එකක් තියෙනවද කොහොමද තරඟේ ප්‍රෝග්‍රස් වෙන්න ඕනේ කියලා ඉස්සරහට මම හිතන්නේ තව දවස් දෙකක් ඉතුරු ඉතින් තාම ගේම් එක තියෙනවා මොකද්ද අපිට කරන්න පුළුවන් අපි බලනවා ඉතුරු දවස් දෙකේ මොකද්ද බෝලින් පාර්ට් එකෙන් අපිට කරන්න පුළුවන් බැටින් පාර්ට් එකෙන් මොකද්ද අපිට බෙස්ට් දෙන්න පුළුවන් කියලා ඉතින් බලමු ඉතුරු දවස් දෙක සොනල් අද තරඟේ විතරක් නෙමෙයි වෙස්ට් ඉන්ඩීස් සංචාරයේ දිහත් බැලුවාම අපිට මැද පෙළ ඒ කියන්නේ ලෝවර් මිඩල් ඕඩර් එකේ සොලිඩිටි එකක් පේනවා. ඔයා දිගටම කැමතිද ඔතන ඉන්න නැත්නම් ඔයා බලාපොරොත්තු වෙනවද ඉදිරියේදී බැටිං ඕඩරේ උඩට යන්න? මම හිතන්නේ මගේ කැරියර් එකේ මම නම්බර 6 7 තමයි ගොඩක් දුරට සෙල්ලම් කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන ඉදිරියට ඇස් අ මිඩල් ඕඩර් සෙල්ලම් කරන්න දිගටම. දික්වෙල්ලත් එක්ක තිබුණ සම්බන්ධයේ මම හිතන්නේ ඔහු ගොඩක් ඉක්මනින් ලකුණු රැස් කරා ස්ට්‍රයික් එක රොටේට් කරා ඒ වගේ දෙයක් කරනකොට ඔයාට දික්වෙල්ලත් එක්ක බැට් කරන්න කොච්චර ලේසි වුණාද කොයි වගේ දෙයක්ද කොහොමද ඔයාගේ ඉනින්ස් එකට බලපෑව ඒක මම හිතන්නේ මම පළවෙනි පාර දික්කයියක් ඉතින් ශ්‍රී ලංකාවේ පිටියම ශ්‍රී ලංකාවේ එයාගේ නෝමල් ෂොට් ශ්‍රී ලංකාවේ ඉතින් මටත් ලේසි වුණා කොන්ෆිඩන්ස් ආවා මටත් මොකද බැට්ස්මන් කෙනෙක් ඉන්නවා පාර්ට්නර්ෂිප් එකක් දාන්න කියන එක ඉතින් ඒක ගොඩක් වැදගත් වුණා